කොහොමද ළමයි ෆලෝවර්ස්ලා 12000 කලා තියෙනවා FB page එකේ. ඉතින් ඒ සතුටත් එක්කම ඔයාලට ගොඩක් ස්තුතියි කියනවා. ගොඩක් ආදරේ ඉතින් ඒ තිබු විශ්වාසය හැමදාම රකින්නවා කියලා මම පුරුදු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මේ දවස් ටිකෙන් මගේ යාළුවෝ නිතරම අහන දෙයක් තමයි කොහොමද COD order එක රිටර්න් වෙන්නේ නැති වෙන්නේ ඔයා ගන්න කියලා. ඉතින් ඒක නිසා ඔයාගේ තියෙන රිටර්න් මෙහෙම රිටර්න් වෙන්නේ නැහැ කියන්නේ මේ ටිප්ස් වලින් රිටර්න් වෙනවා. හැබැයි රිටර්න් වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් පුංචි ටිප්ස් ටිකක් කියලා දෙන්න තමයි ආවේ. order එකක් පැක් කරන ගමන් මම කියලා දෙන්නම්. මම දැන් මේ ටික නාවලා තියෙන්නේ මේ විස්කොස් ගවුම් වල ලොකු ඉල්ලුමක් තියෙන ළමයි තව කීපයක් තියෙන කැමති. ඕන කට්ටිය ඉක්මනට orders ටික දාගන්න. ඒ වගේම තමයි මම කියන්නම් ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයා කස්ටමර් කතා කරනවා නම් කස්ටමර්ත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙලා කතා කරන්න ඕනේ. සමහර ඇඩ්මින්ලා ඉන්නවා මටත් මේ දේ වෙලා තියෙනවා කතා කරන්නේ නිකන් ඔය order එක හම්බුනා නැද්ද අපිට ප්‍රශ්නයක් නෑ වගේ අන්න එහෙම කතා කරන වෙලාව තියෙන. එහෙම කතා කරන්න එපා. ඔයා කොච්චර ලොකු page එකක් කරත් ඔයා කස්ටමර්ත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලිව කතා කරන්න. මොකද ඔයාට ආදරය කරන ගොඩක් කට්ටිය ඉන්නවා නිතර නිතර දකිනකොට. සමහර අය ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම කට්ටියටත් වඩා සමහර පේජස් කරන අපේ ඇඩ්මින්ලට ගොඩක් ආදරේ. ඉතින් ඒක නිසා එයාලගේ හිත කඩන්න නැතුව එයාලට කතා බහ කරන එක තමයි අංක එකටම වෙන්න ඕනේ දේ. මොකද කස්ටමර්ට ගරු කරන්න ඕනේ. කස්ටමර් කෙනෙක් නිසා තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. කස්ටමර් කෙනෙක් නිසා තමයි අපේ බිස්නස් එක අප් වෙන්නේ. ඒක නිසා කස්ටමර්ට ගරු කරන එක අංක 1 විදිහට මම දකිනවා. දෙවෙනි එක තමයි COD order එකක් දානවා නම් ඔයාට පුළුවනි කස්ටමර්ට කියන්න ඩිලිවරි ඩේට් එකක් දෙන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම ඩිලිවරි ඩේට් එකක් දෙනවා. ඒ ඩිලිවරි ඩේට් එක මම කස්ටමර්ට කෝල් එකක් ගන්නවා. එයා ෆෝන් එක ආන්සර් කරේ නැතිනම් මම ඩිලිවරි එකට දාන්නේ නැහැ. කෝල් එක කරන්නේ සමහර විට එයාට ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙලාවක් වෙන්න පුළුවන්. ෆෝන් එක එයාට ළඟ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එදා දවසට මම එයාට කෝල්ස් දෙකක් විතර අරන් බලනවා. එයා ෆෝන් එක ආන්සර් කරේ නැතිනම් මම ඩිලිවරි එකට දාන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ කස්ටමර්ස්ලා අපව කෝල් බෑක් කරලා ඉතින් පාර්සල් එක ගෙන්න ගන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් සමහර වෙලාවට සාමාන්‍යයෙන් රුපියල් 5000ට විතර වැඩි බිල් එකක් එනවා නම් මම ගොඩක් වෙලාවට කියන අතේ තියෙන මුදලක් ඩිපොසිට් කරලා ඕඩර් එක කන්ෆර්ම් කරගන්න කියලා. ගන්න ප්‍රශ්නයක් නැහැ. ඩිලිවරි charge එක හරි කමන්නේ නැහැ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් විදියට හරි බැංක් ඩිපොසිට් විදියට හරි ඔයාලට පුළුවන් ඩිපොසිට් කරලා ඕඩර් එක කන්ෆර්ම් කරව ගන්න. ඉතින් එහෙම කන්ෆර්ම් කරගත්තට පස්සේ පුළුවන් බැලන්ස් එක COD එකක් විදියට යවන්න. යාර බැලන්ස් එක ගෙවලා පාර්සල් එක බාර ගන්න තියෙනවා. ඉතින් අන්න ඒ විදියට ටිකක් ලොකු බිල් වලට ඔයාට අන්න ඒ විදියට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් දේ තමයි කස්ටමර්ට ලස්සන මෙසේජ් එකක් යවන්න පුළුවන් ඔයාට ඔයාගේ ඕඩර්ස් යන විදිය පැහැදිලි කරලා. සමහර වෙලාවට කස්ටමර්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවනි. කොහොමද ඔයා මේ කියන්නේ පැහැදිලි නැති වෙන්න පුළුවන් කොහොමද COD order එක එන්නේ කියලා. ඒක ඒ වෙලාවට ඔයාට පුළුවනි කස්ටමර් දැනුවත් කරන්න COD order එකක් ගන්න මේ විදිහට මේකට කරුණු කීපයකින් කරුණු හතරකින් ඔයාට ඒ දේ යාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි ඔයාට පුළුවන්නේ කස්ටමර්ට තැන්ක් කරන්න. කස්ටමර් අපිට ඕඩර් එකක් දුන්නාට පස්සේ අපිට පුළුවන් කස්ටමර් තැන්ක් යූ කරන්න සර් මිස් අපි තිබුණු විශ්වාසයක් දැන් ස්තුති කරලා ක්‍රියේටිව් විදිහට ඔය මෙසේජ් එකක් ගන්න පුළුවන් නම් යවනවා. ක්‍රියේටිව් විදිහට වඩ පුළුවන් කස්ටමර් හිත සතුටු වෙන විදිහට යාට තැන්ක් කරලා මෙසේජ් එකක් ගන්න දාන්න ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ. ඒ වගේම තමයි ඔයාට පුළුවනි ඕඩර් එක මොකද දන්නවද මම තව දෙයක් කියනවා. කස්ටමර් thank you කියන්නේ කස්ටමර් කෙනෙක් අපි ළඟට එන නිසා තමයි අපේ බිස්නස් එක අයිටම් එකක් සේල් වෙන්නේ. අපිට සල්ලි හම්බ වෙන්නේ. අපේ බිස්නස් එක අප් වෙන්නේ. මේ හැමදේම තියෙන කස්ටමර් මත. ඉතින් කස්ටමර් කෙනෙක් අපිව විශ්වාස කරලා එන නිසා තමයි අපිට මේ හැමදේම ලැබෙන්නේ. ඒක නිසා කස්ටමර්ට ස්තුති කරන එක ඔයාගේ යුතුයකම. ඔයාගේ විතර නෙමෙයි අපේ ස්මෝල් බිස්නස් කරන ඕන බිස්නස් එකක් කරන හැම සේල කෙනෙක්ගේම යුතුයකමක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාට ඩිලිවරි එකට පාර්සල් එක දානවනේ. ඩිලිවරි එකට පාර්සල් එක දැම්මට පස්සේ ඔයාට එනවා ඩිලිවරි එකේ කස්ටමර්ට පාර්සල් එක ගියාට පස්සේ මැසේජ් එකක්. ඔයාලා පුළුවන් මේ මැසේජ් ටික චෙක් කරන්න. චෙක් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ කොයි පාර්සල් එකද ගියේ නැත්තේ කියලා හොයාගන්න. ට්‍රැකින් නම්බර්ස් ටික චෙක් කරලා පාර්සල් එකක් ගියේ නැති ඩිලිවර් මැසේජ් එකක් ආපු නැති පාර්සල් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් කුරියර් ආයතනයට හරි ඔය කස්ටමර්ට කෝල් එකක් දීලා ඒක නම් හොයලා බලන්න. එහෙම ගියලා නැතිනම් ඔයාලට පුළුවන් ඒක ආපහු කස්ටමර්ට යවන්න. මොකද සමහර කුරියර් ආයතන තියෙනවා එකපාරක් කෝල් කරලා ෆෝන් එක ආන්සර් කරේ නැතිනම් ඒක යවන්නේ නැහැ කෙලින්ම රිටර්න් දාන. සමහර වෙලාවට යාට අමතක වෙනවත් දානවා ඇති. එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. මේක නිසා ඔයාලට පුළුවන් ට්‍රැකින් නම්බර්ස් ටික චෙක් කරලා බලලා කස්ටමර් කෝල් එකක් දීලා බලලා කුරියර් ආයතනයට කතා කරලා මේ පාර්සල් එක නැවත යවන්න. මේ එහෙම වුණාමත් ඔයාගේ රිටර්න් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම කරන ටිප්ස් ටිකක් කිව්වා. තව මොනවා හරි ගැටලු තියෙනවා WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම කියලා දෙනවා. මම දන්න දේවල් මම කියලා දෙනවා. ඉතින් එහෙනම් එන්න හැමෝටම මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ රිස්පොන්ස් ග්‍රවුන්ඩ් කියන්නේ මොකද ලස්සන සෙට් වෙලා ඉන්නේ. ඉතින් එන්න උත්සාහ හැමෝටම CY පෑන්ට් එකේ ෂෝට් එක 3 part size එකයි long pant එක තුනම තියෙනවා. තුනම කරලා තියෙන වීඩියෝ එකක් දාන්න.
ඔයාලට බජට් පැක් එකක් හදලා තියෙනවා. හෝල්සේල් කරන කට්ටියට ගොඩක් වාසි විදියට පැක් එක හදලා තියෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න හැමෝටම උත්සාහයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගේම බිස්නස් දියුණු වෙන්න